අයිබෝන් ඉතිං අද මං කතා කරන්නේ චන්ද අපේක්ෂකයින්ගේ පෝස්ටර් සහ වෙනත් පෝස්ටර් සම්බන්ධව. ඉතිං ඔයාලට මේ ගැන වැඩියෙන් කියන දේවල් මට අවශ්‍ය වෙන්නේ නෑ. මොකද මා පුංචි කාලි සිටම ඒඇන වර්ෂ ගත්තොත් 1980 ගණන් වල සිට මේ අපේක්ෂකයින්ගේ පෝස්ටර් සහ අනෙකුත් පෝස්ටර් ඇල්වීම ගම් නගර තුළ සිදු කරනවා. මේක මහා නින්දිත ක්‍රියාවක් නේද? ඔයාල බලන්න ප්‍රධාන පක්ෂ තුනේම ඒ අපේක්ෂකයින්ගේ පෝස්ටර් තැන තැන තාපවල බිත්තිවල ලයිට් කනුවල කිසිම හිරිකිතයක් නැතුව ඔවුන්ගේ ඒ චන්දවලට සහභාගි වෙන ඒ පිරිස් විසින් අලවනවා. ඉතින් මේවා ඇතැම්පිට ඔවුනුත් දැනගෙන ඇති. ඉතින් රටක් පිළිවෙලක් කරන්නේ කොහොමදනේ? මේ වගේ ප්‍රධාන පක්ෂවල මහත්වරු මේ කරන විකාර වැඩ නිසා ඔයාල හොඳට හිතන්ඩ මේ පිළිබඳව. මේ මෑත කාලය කිව්වා අපි පෝස්ටර් අලවන්නේ නෑ කියලා. ඒත් ඒවා ඒ අය දැන දැනම තවමත් සිද්ධ කරනවා. ඉතින් මේ ශ්‍රී ලංකාව කොහොමද ක්ලීන් ශ්‍රී ලංකා කරන්නේ? හොඳට හිතන්න මගේ අමිතාත්තේ ආදරණීය සහෝදර සහෝදරියෙන්. මගේ දේශපාලනයේ පෝස්ටර් නැත. පෝස්ටර් අනුන්ගේ තාප්වල බිත්තිවල අලවන අයට හරිනම් දැඩි දඩුවම් නියම කරන්න ඕනේ. අන්න එතකොටයි මේවා හරිගස්සන්න පුළුවන්. ඉතින් ඒ වැඩේ හොඳ නැද්ද මගේ අම්මේ තාත්තේ? නැත්නම් මේ ශ්‍රී ලංකාව ක්ලීන් කරන්න බෑ. මොකක් හරි දඩුවමක් දෙන්නම වෙනවා. ඉතින් මේ ආදුර ඒ පක්ෂවල කිසිම දඩුවමක් මේ වෙද්දි ලැබිලා නැහැ. ඉතින් අපේ මිනිස්සු ඇතැම් විට බුද්ධිමත් බවින්ද මේවා කරන්න කියලා සැකයකුත් තියෙනවා. මොකද අපේ ගම්වල නගරවල සමහර උදවිය පක්ෂවල වහල්ලු කරගෙන ඔවුන්ව මේ දේවල් වලට යොදා ගන්නවා. ඉතින් මේවට පැටලෙන්නෙත් අහිංසකයෙක් තමයි. හරි, මේ දේවල් පැත්තකින් තියෙනවා. ඉතින් මේ තවත් මේ දේවල් කරනවා ටියුෂන් පන්තිවල සර්ලා. ඉතින් ඔයාලා නිකම් බලන්ඩ නගරයක් ගාන ප්‍රධාන නගරවල උදාහරණයට ගත්තොත් ගම්පහ, කිරිබත්ගොඩ, කුරුණෑගල. ඉතින් ඔය වගේ ප්‍රධාන නගරවල බලන්ඩ ටියුෂන් ක්ලාස් කීයක් තියෙනවද කියලා. ඉතින් ඒ ටියුෂන් ක්ලාස් වල උගන්වන ගුරුවරුන්ගේ නම් සහිත පෝස්ටර්, ඒ ස්ථාන සහිත පෝස්ටර් සෑම ලයිට් කනුවක් ගානෙම ප්‍රදර්ශනය කරලා තියෙනවා. මහා හිරිකිතයි නේද? ඉතින් අපේ රටට එන විදේශකයෝ පවා ඉතින් ඔවුන් පුදුම වෙනවා. මේ මොකක්ද මේ අධ්‍යාපන ක්‍රමයක්ද මේක එක්තරා පැත්තකින්? නැත්තම් මේ අධ්‍යාපන ක්‍රමය දේශපාලනයත් එක්ක සම්බන්ධ වෙච්ච දෙයක්ද? ඉතින් විදේශකයන් මේ ලංකාවට පැමිණෙනවා. ඉතින් ඔවුන් සෑම විටින්ම දකින්නේ කිසිම පිළිවෙලක් නැති නගර ගම්. ඇතැම් නගර තියෙනවා සහ ඇතැම් ගම් තියෙනවා. ඉතාමත් හොඳයි. හැබැයි ඉතින් අර අපේක්ෂකයන්ගේ පෝස්ටර්න වල අඩුපාඩුවක් නැහැ. ඒ ලයිට් කනුවල ඒවා ගහල යනවා විතරයි, අලවල යනවා විතරයි. අර බලන්න සමහරක් බොහොම අමාරුවෙන් හොයාගත්ත සල්ලි වලින් තාප්පය කපරාරු කරලා හදනවා. ඒත් චන්ද කාලෙට බලන්ඩ ඇතැමුන්ගේ ඒ තාප්ප දිහා. ඉතින් මේ මට තේරෙන්නේ ඇයි මිනිස්සු බොලඳ මේ කොහෙවත් නැති අපේක්ෂකයෙක් දිනවන්ඩ මේ ගමක්ම නගරයක්ම පට්ටම කැත කරනවා. ඒව ගලවන්ඩ ඊට පස්සේ පොලිසිය දානවා. ඉතින් පොලිසියටත් පුළුවන් සීමාවත් තියෙනවනේ.
ඉරන්ඩ පුළුවන් සීමාවත් තියෙනවා. ඒ සීමාව තම ඒගොල්ලො ඒවා ඉරන්න. ඊට පස්සේ ඉරිච්ච ඒවා කෑලි කෑලි තැන් තැන්වල ඒ ලයිට් කනුවල තාපවල එල්ලි ඔහේ තියෙනවා. ඉතින් ඇතමෙක් කියයි මම්මා පිස්සෙක් කියලා. මොකද්ද මේ මාතෘකාව කියලා. නෑ මම මේ දකින්න ඇත්ත තමා මේ කියන්නේ. මොකද මේ මහජන මුදල් නාස්තියක් තමා ඒත් කරන්න. ඒ පක්ෂවල පෝස්ටර් අලුවලු ඒක මහජන මුදල් නාස්තියක් නෙමේද? ඒ පක්ෂවල සමරක් විට ඒ උදවිය කිය ඒ කට්ටියගේ සල්ලි කියලා. ඒ සල්ලි වුණත් මේවා මේ රටේ රුපියල් බව මතක තියාගන්න. ඔයාලා බලන්න ටියුෂන් පන්තිවල සර්ලා වුණත් කී දෙනෙක් ඔය ලයිට් කණුවල තාපවල බිත්තිවල නගරයේ ප්‍රසිද්ධ ස්ථානවල එලිලා ඉන්නවද කියලා. ඒගොල්ලන්ගේ නම් සඳහන් කරපු පෝස්ටර් තියෙනවද කියලා. මේ නිසා මේ ගම් නගරවල අලංකාරය මුළු මනින්ම මොවුන් විනාශ කර හමාරයි. නීතියක් තියෙනවද නැද්ද කියලා මන්නන් එක දන්නේ නෑ. ඒක දන්නේ නීතිය ක්‍රියාත්මක කරන උදවියයි. ඉතින් මම මේ දේවල් වෙනස් කරනවා. විනයක් තිබෙන සමාජයක් හදන්න කලින් රටේ මහා එවුන් සහ ටියුෂන් ගුරුවරු තව දෙයක් කියන්න අමතකුණා. තව ඉඩම් විකුණන එක්තරා පිරිසක් ඉන්න. අන්න ඒගොල්ලොත් මේවා කියන ලයිට් කණුවල එල්ලන්න එයාලගේ ඉඩම විකුණ ගන්න මේවා පාවිච්චි කරනවා. තව රම් පවුමකට මෙච්චරක් දෙනවා. අපි රම් පවුම් බේර ගන්නවා. ඔන්න ඔය උදවියත් ඕවෑ ඇතමෙක් ලයිට් කනුවල යම් පෝස්ටර් ප්‍රදර්ශනය කරනවා. ඉතින් මේවා වෙනස් කිරීම මම ඇරෙන්න වෙන කවුරුත් කරයි කියලා බලාපොරොත්තු වෙන්නත් එපා. මොකද මේවා කිසිම දේශපාලන පක්ෂයකින්වත් වෙනත් මේ රටේ උගතුන් සිටිනවා, මහාචාර්යවරුන් සිටිනවා, බුද්ධිමතුන් කියලා කොටසක් සිටිනවා. මේවා කරයි කියලා, මේවා ප්‍රකාශ කරයි කියලා, මේවා වෙනස් කිරීමට ඔවුන් ක්‍රියා කරයි කියලා සත්ත පහක විශ්වාසයක් නෑ. ඒගොල්ලන්ගේ දේවල් ඒගොල්ලෝ හොයා ගන්නවා. විනාශ වෙන්න තියෙන දේවල් විනාශ වෙනවා. ඉතින් මේ රටේ ලස්සන විනාශ කරන්න එපා කියලා තමයි මම තවමත් ඉල්ලා සිටින්නේ. වර්තමාන ආණ්ඩුවෙනුත් ඒ දේම ඉල්ලනවා. ඒව වෙනස් වෙන්නේ නැත්තම් ඔයාලට වෙනස් වෙන්න අවස්ථාවක් තියෙනවා මේ මාත් එක්ක. ඉතින් ඔයාලා බුද්ධිමත් මිනිස්සු රට නගරය ගම අවලස්සන කිරීම නවත්වන්න. මාත් සමග එකතු වෙන්න. අලුත් ස්වාධීන දේශපාලන ගමනක් මේ මාත් එක්ක යමු. බාන දකිනා දේවල් කිසිම දේශපාලන නායකයෙකුට පේන්නේ නෑ. පේන්න තිබ්බත් ගණන් ගන්නේ නෑ. ඔයාලට හැමදාම සුබ වෙන්න පතන මම හෙට ජනාධිපති. බොහොම ස්තුතියි.